අත්අඩංගුවේ රෝහල් ඇඳක ජීවිතය මරණය ගෙදර හිරගෙදර අතරමං වෙලා ඉන්න ඝාතකයෙක්ද සාටකයෙක්ද රණවිරුවෙක්ද කියන එක. මුහුද දෙබෑ කරන අහස පොළොව සිමින රටට සෙනෙහ පුදන ලේන් මසෙන් සැදුන සැබෑ පියකි දරු දහසකි මුළු රටේම ලේ නෑයකි. මේ ලංකාවේ සිවිල් යුද්ධයේදී රණවිරුවන් වෙනුවෙන් ගැයුණු ප්‍රචාරක ගීතයේ කොටසක්. අද අත්අඩංගුවේ රෝහල් ඇඳක ජීවිතය මරණය ගෙදර හිරගෙදර අතරමං වෙලා ඉන්න මේජර් ජෙනරාල් සුරේෂ් සලේටත් මේක වළංගුයි. ඔහුත් අයිති වෙන්නේ මේ කුලකයට. ඇත්තටම සලේ මොනවද කළේ? 1987 හමුදාවට බැඳිලා බුද්ධ සේවයේ නිලධාරියෙක් විදිහට ඔහු රාජකාරී කරනවා. විශේෂයෙන් LTT සංවිධානයේ තොරතුරු නායකත්වයේ මෙහෙයුම් උගේ ජාලා පිළිබඳව තොරතුරු අරගෙන හමුදාවට ලබා දීලා හමුදා ප්‍රහාරවලට මහා ශක්තියක් වෙන්න ඒක හේතුවක් වෙනවා. විශේෂයෙන් යුද ජයග්‍රහණය කියන මහා චිත්‍රය තුල බුද්ධ්‍යංශයේ කාර්යභාරය ඉතා විශිෂ්ටයි වගේම ඒ ඉතා බැරෑරුම්. ඒ අතින් බැලුවහම අපට නොහැකි දේ කරන අපේ කෙනෙක් මේ මිනිසා කියන එක එදා සුරේෂ් සලේට වළංගුයි. 2006-2009 අතරතුර ඔහු ප්‍රංශයේ තානාපති කාර්යාලයේ පළමු ලේකම් විදියට වැඩ කළා කියලා කියවෙනවා. 2009-2012 තුල ආරක්ෂක අමාත්‍යාංශයේ බුද්ධ සේවා පිළිබඳ විදේශ සම්බන්ධකාරක විදියටත් අනතුරුව යුද හමුදා බුද්ධ සේවා අධ්‍යක්ෂ විදියටත් ආපහු 2016-2018 කාලය තුල මැලේසියාවේ තානාපති කාර්ය අමාත්‍ය උපදේශක විදියටත් නැවතත් ජාතික බුද්ධ සේවා අධ්‍යක්ෂ විදියටත් කටයුතු කළා කියලා කියනවා. දිව්‍ය පූජා යාගයට බැතිමතුන් කැටුව ආමව්පියන් දරුවන් අහිමි වී සදා සෝගිනි කඳක දැවෙමින් වැළපෙමින් රටම අන්දේ ගොළුවේ බිහිරිය මන්දේ කොහිද යුක්තිය කොහිද ධර්මයේ කොහිද නීතිය විමසමු. මේ 2019 අප්‍රේල් 21 මහා ඛේද වාචකයේ පිළිබඳව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව ලියවුණු සෝචනීය ගීතයක කොටසක්. පල්ලි 3ක හෝටල් 3ක 279 ජීවිත අහිමි කළා 500ට අධික පිරිස තුවාල කරපු මහා ඛේද වාචකයට තමයි ඒ. මේ පාස්කු ප්‍රහාරයට ආධාර මඩුල් දීම සහ සම්මත පරීක්ෂණ වංචාකාරී ලෙස නොමගැවීම පිළිබඳව තමයි 1979 අංක 48 දන්නරන ශස්ත්‍රවාදයේ වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ 2026 පෙබරවාරි මාසයේදී සුරේෂ් සලේ අත්අඩංගුවට ගන්නේ. මෙහිදී විශේෂ දෙයක් වෙනවා. ඒ තමයි 2023 දී බ්‍රිතාන්‍ය චැනල් පෝල් නාලිකාවට අසත් මවුලානා විසින් කරන ප්‍රකාශය. හැබැයි සාක්ෂියක් විදිහට ගත්තට ඒ මතම කෙනෙක් වැරදිකරු වන්නේ නැහැ. ඊට අමතරව සඳහා අතිරේක සාක්ෂි ඍජු සාක්ෂි තියෙන්න ඕනේ. ඒ අනුව ලිඛිත වාර්තා මුදල් ගනුදෙනු දුරකථන සංවේදන මාධ්‍ය තොරතුරු රැස්වීම් වල වාර්තා සම්බන්ධ වෙච්ච පුද්ගල සාක්ෂි තියෙන්න ඕනේ. මේවා තවම ප්‍රසිද්ධියට පත් වෙලා නැහැ. ඒකෙන් කියවෙන්නේ නැහැ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව මේ කිසිවක් නැහැ කියන එක. සමහර විට විමර්ශන මට්ටමේ තිබෙන තවත් එළිදවුර නොකරන වාර්තා ඔවුන් ළඟ තිබිය හැකියි. ඒ අනුව එම චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළොත් තමයි සුරේෂ් සලේ වැරදිකාරයෙක් වෙන්නේ. හැබැයි මේ චෝදනාවලට ප්‍රතිචෝදනා එන්න පුළුවන්. උදාහරණයක් විදිහට 2019 ජනවාරි ඉඳලා නොවැම්බර් දක්වා සුරේෂ් සලේ හිටියා කියන්නේ ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ පාඨමාලාවක් හදාරමින්. එතකොට
2019 අප්‍රේල් 20 සුරේෂ් සලේ ලංකාවේ හිටියේ නැහැ කියලා කියනවා. හැබැයි සුරේෂ් සලේ චෝදනාව භෞතික මෙහි ඉඳලා ත්‍රිජීව ප්‍රහාර සම්බන්ධ වුණාද එහෙම නැත්නම් සැලසුම් කරාද කියන කාරණාව අපහු මතුවෙනවා. කොහොම නමුත් සාධාරණ සැකයෙන් ඔබට මේව ඔප්පු කළොත් තමයි සලේ වැරදිකාරයෙක් වෙන්නේ. අපි බලමු. ඇත්තටම සුරේෂ් සලේ ඝාතකයෙක්ද සාටකයෙක්ද රණවිරුවෙක්ද කියන එක. කොහොම නමුත් ජූනි 10 වෙනිදා මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශය බරපතලයි. ඔහු කියනවා ප්‍රහාරකයින් සමග සැලසුම් කරමින් සම්බන්ධතා පවත්වමින් මේ පුපුරුව හැරීම දක්වා කටයුතු කළාව කියන චෝදනාව උදාහරණ සහිතව ඔහු කියනවා. ඒ කොහොම වෙතත් ඇත්තටම LTTට නම් සුරේෂ් සලේ ද්‍රෝහියෙක් බව ඉතා පැහැදිලියි.